ආයුබෝවන් යාළුවනේ. ඔන්න අපි අලුත්ම අලුත් අත්දැකීමක් අරගෙන ඔයාලා හමුවට ආවා. අපි අද යන්නේ සඳේ චාරිකාවක්. ඒ කියන්නේ අපි අභ්‍යවකාශ චාරිකාවක් යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න අපි දෙන්න බයිසිකලේ නැගලා අපේ රොකට් එක ගුවන්ගත කරන ස්ථානයට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මල්ලි ඔයත් කතා කරන්නකෝ. ඔයාට මොකද දැනෙන්නේ අපේ සඳේ ගමන ගැන? ඔව් අයියේ මාත් හරිම ආසාවෙන් ඉන්නේ අපේ අලුත්ම අලුත් චාරිකාව මොන වගේද වෙන්නේ කියලා බලන්න. අපි ඉක්මනට යමු. අපි ගිහින් සඳේ ඇවිදිමු. ඔන්න මල්ලි මේ තියන්නේ රොකට් එක ගුවන්ගත කරන මෙහෙයුම් මැදිරිය. මෙතනින් තමයි රොකට් එක පාලනය කරන්නේ. ඒ කියන්නේ රොකට් එක මුලින්ම බලය දීලා පෘථුවියෙන් සඳ දෙසට යවන්නේ මෙතනින් තමයි. ඊට පස්සේ ටිකක් දුරක් ගියාට පස්සේ රොකට් එක ස්වයං පාලනයට ගන්නවා. එතකොට රොකට් එක පාලනය කරන්නේ රොකට් එකේ ඉන්න නියමුවා තමයි. හදිසි අවස්ථාවල ගොඩ බානකොට එම නැත්තම් හදිසි ක්‍රියාත්මක කිරීම ඒ වගේ දේවල් රොකට් එක ඇතුලේ තියෙන පාලන මැදිරියෙන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ගුවන්ගත වෙනවා මල්ලි. ඔන්න අපි රෙඩි. අයියේ මට ටිකක් බයයි. අම්මෝ මගේ පළවෙනි මේ අභ්‍යවකාශ ගමනනේ. ඔන්න යාළුවනේ රොකට් එක ගුවන්ගත වුණා. ඔව් මේක හරිම අමුතු අත්දැකීමක්. ඔයාලත් අපිත් එක්ක ඉන්න මේකේ විස්තර අපි ඔයාලට ලස්සනට රසවත්ව අරගෙන එනවා. ඔන්න දැන් අපි අභ්‍යවකාශයට යන ගමන් ඉන්නේ. බලන්න මේක ගුවන්ගත වෙනකොට තියෙන ලස්සන එන්ජින් එකේ ගින්දර පිට වෙනවා. හරිම ලස්සනයි මේක. අමුතුම අත්දැකීමක් අපිට මේක. ඔන්න දැන් අපි ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. දැන් මං හිතන්නේ රොකට් එකේ පාලනය රොකට් එකේ නියමුව අතර ගන්න තමයි සූදානම් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට ඕන්න බලන්න දැන් රොකට් එක පෘථුවියෙන් ටිකක් දුරට ඇවිල්ලා බලන්න පෘථුවිය පේන හැටි හරිම ලස්සනයි නේද මල්ලි? රොකට් එක අත්දැකීම අපි හරිම ලස්සනට විඳිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක මේ අත්දැකීම විඳ ගන්න. බලන්න මල්ලි පෘථුවියේ පාන ලස්සන. ඔව් අයියේ හරිම ලස්සනයි. අපේ පෘථුවිය මෙච්චර ලස්සනද කියලා හිතනවා. ඒක බලන්න ඉතින් අපි පෘථුවියෙන් අහසට යන්නම ඕනේ. දැන් නම් අපි ගොඩක් දුර ඇවිල්ලා නේද අයියේ? අපි ඊළඟට මොකද්ද කරන්නේ? ඔව් අපි දැන් ඊළඟට තව ටිකක් උඩට යනවා. එතකොට අපිට පුළුවන් සඳ මතට රොකට් එක ගොඩ බාන්න. අපි බලමුකෝ. දැන් අපේ ගුවන් නියමුවා රොකට් එක සඳ මතට ගොඩ බාන්න සූදානම් කරමින් ඉන්නේ. ඔන්න මේ තියෙන්නේ අඩු රික්තකයක අපි දැන් ඉන්නේ. අපි පාවෙනවා. බලන්න මේ අත්දැකීම ඔයාලා කවදාවත් විඳලා නැහැ නේද? අපි අපේ බර සැහැල්ලු වෙලා මේ කියන්නේ අඩු රික්තකයක තමයි අපි දැන් ඉන්නේ. අපි පාවෙනවා. මේකට තමයි මේ අභ්‍යවකාශ ඇඳුම් අඳින්නේ. අභ්‍යවකාශ ඇඳුම් වල තියෙන සපත්තු ඉතාමත් බර ආකාරයට තමයි නිර්මාණය කරන්නේ. මේ අඩු රික්තකය තුළ අපිට පහසුවෙන් රොකට් එකක් ඇතුලේ සඳ මත ඇවිදීදී ඒ රික්තකය පාලනය කරගන්න තමයි අපි අභ්‍යවකාශ ඇඳුම් අඳින්නේ. මේ දැන් අපි ඉන්නේ අපේ ඇඳුම් වල රික්තකය නිදහස් කරලා. ඒ කියන්නේ අපි ඔහේ පාවෙනවා.
අනේ හරිම මම නම් හරිම ආසයි මෙහෙම පාවෙන් අපිට බෑනේ පෘථිවියේදී. බලන්නකෝ අපි නිකන් සරුංගල් වගේ උඩ පාවෙනවා ලා 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 ලා. ඔන්න මල්ලි දැන් රොකට් එක හඳ මතට ගොඩ බාන්න තමයි යන්නේ. අපි බලමු ඒ අත්දැකීම මොන වගේ වෙයිද කියලා. ඔන්න අපේ නියමුවා දැන් සූදානම් වෙනවා අපේ රොකට් එක හඳ මතට ගොඩ බාන්න. හෙමින් අපි හඳට යනවා. ඔයාලත් එන්න අපිත් එක්ක. ඔන්න දැන් අපි හඳට බහින්න යන්නේ. අපේ රොකට් එක දැන් හඳ දෙසට හෙමින් ඇදිලා යනවා. ඔන්න දැන් රොකට් එක ගොඩ බාන්න හදන්නේ. අයියේ මට නම් බයයි. ඔන්න දැන් ගොඩ බානවා. අපි ගුවන්ගත කරන වෙලාවේ ලැබපු අත්දැකීමම තමයි. ඔන්න ඉන්ද්‍ර පිට වෙනවා රොකට් එකේ එන්ජින් එකෙන්. ඔන්න දැන් අපි ගොඩ බාන්න යන්නේ. ඔව් මල්ලි දැන් ඔන්න හෙමින් රොකට් එක සඳ මතට ගොඩ බානවා. ඔන්න ඔයාලට පේනව නේද? ඒකත් හරි අමුතුම අත්දැකීමක්. අපේ රොකට් එක දැන් හෙමින්ට සඳ මතට ගොඩ බානවා. අම්මෝ ඒක නම් හරිම අලුත් අත්දැකීමක්. ඔන්න යාළුවනේ අපි දැන් සඳ මතට ආවා. දැන් කරන්නේ අපි ගෙනාපු බඩු ටික සඳේ ඇවිදින්න ගෙනාපු රෝවර් එක ඒ ටික අපි සඳට ගොඩ බාන ගමන්. ඒ ටික ගොඩ බාලා ඒ ටික සූදානම් කරගෙන අපි සඳේ ඇවිදින්න යන්නයි දැන් හදන්නේ. මේක අපේ ජීවිතේට හරිම අමුතුම අත්දැකීමක්. ඉතින් ඔයාලටත් පේනව නේද අපේ චාරිකාවේ තියෙන සුන්දරත්වය. ඉතින් හැමදාම අපිත් එක්ක ඔයාලා ඉන්න. ඔන්න දැන් අපි හඳට ආවා. දැන් අපිට තේරෙනවා හඳේ තියෙන ගුරුත්වාකර්ෂණයේ අඩු බවත් එක්ක අපි හරි සැහැල්ලු වෙලා. දැන් අපි ඇවිදිද්දී අපේ ශරීරයේ බර අපිට දැනෙන්නේ නැහැ. ඔන්න දැන් අපේ රෝවර් එකෙන් සඳේ පොඩ්ඩක් එහාට ඇවිදින ගමන් තමයි ඉන්නේ. අපි ගිහිල්ලා බලමු සඳේ මතු පිට මොන වගේ දේවල්ද තියෙන්නේ. අපිට ලැබෙන අත්දැකීම් කොහොමද කියලා. ඔන්න මල්ලි මායි රෝවර් එක පැදගෙන අපි සඳේ ඇවිදිනවා. ඔව් අයියේ මමත් හරිම ආසයි. බලන්නකෝ මේ අත්දැකීම අපිට අමුතුම අත්දැකීමක්. ඉතින් යාළුවනේ ඔයාලත් එන්න අපිත් එක්ක මේ අත්දැකීම විඳ ගන්න. ඔන්න අපි දෙන්න පොඩ්ඩක් හඳේ රවුමක් එම ගාලා පොඩි මහන්සිය නිවා ගන්න කෑම චුට්ටක් කන ගමන් තමයි ඉන්නේ. අපි ගෙනාපු කුඩාරම හඳේ හයි කරගෙන අපේ රෝවර් එක පැත්තකින් නවත්තලා අපි දෙන්න සඳේ මතු පිට ඉඳන් බිස්කට් එකක් කාලා බීම් එකක් බොන ගමන් තමයි මේ ඉන්නේ. ඒකත් හරිම අමුතු අත්දැකීමක්. ඉතින් යාළුවනේ ඔයාලා හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න අපේ channel එකත් එක්ක ඉන්න. අපි මේ වගේ සුන්දර ගමන් ඔයාලව එක්කගෙන යනවා. අපි හඳේ පස් ටිකක් අරගෙන පොඩ්ඩක් එකතු කරගත්තා. ආපහු එද්දි අරන් එන්න. ඉතින් ඔන්න යාළුවනේ මේක නම් හරිම පුදුම අත්දැකීමක්. බලන්නකො මේ වගේ අත්දැකීමක් ඔයාලටත් ලැබිලා නෑ නේද? ඉතින් ඔයාලත් අපිත් එක්ක මේ විදියට ආපු නිසා සඳේ අත්දැකීම ඔයාලටත් ලැබුණා. ඔව් මේ විදියට අපි හඳේ තියෙන පස් පාංශු කොටස් එකතු කරගත්තා. ඔව් දැන් අපි ආපහු යන්නයි යන්නේ. ගොඩක් වෙලා ඉන්නත් බෑනේ. අපිට ඔක්සිජන් ගෙනාවේ ටිකයි. ඉතින් ඔන්න දැන් අපි රෝවර් එකකින් ඇවිල්ලා නැවතත් රොකට් එකට නගින්න යන්නේ. ඊට පස්සේ අපි රොකට් එකෙන් නැවතත් අපේ ලස්සන පෘථුවිය දෙසට එනවා. බලන්න පෘථුවිය පේන ආකාරය සඳමතු පිටට හරිම ලස්සනයි නේද? ඔයාලට ඒ අත්දැකීම
ලැබුණේ අපිත් එක්ක ආපු නිසා. ඉතින් ඔයාලට ආයෙත් කියනවා අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ යාළුවන්ට බලන්න. ඔන්න අයියා අපි දැන් ආපහු යන්න නේද හදන්නේ? ගුවන් ගත කරන වෙලාවට නම් මම පොඩ්ඩක් බයයි. අම්මෝ ඒ අත්දැකීම නම් හරිම ටිකක් අමුතුයි නේද අයියේ? ඔව් මල්ලේ ගුවන් ගත කරනකොට නම් ටිකක් බය හිතෙනවා තමයි. ඒ වුණාට අපි හරි ලස්සන අත්දැකීමක් සඳ ගමනේදී විඳගත්තා. ඔන්න දැන් අපේ රොකට් එක සඳ මතු පිටින් ගුවන් ගත වෙනවා නැවතත් පෘථුවියට යන්නට. ඔන්න දැන් අපි යනවා. ඔව් මේ අත්දැකීම අපි ආයි පාරක් විඳිනවා. ඔව් රොකට් එකේ අර ගුවන් ගත කරන වෙලාවේ ගින්දර පිටවීමක් සිදු වෙනවා. අර ඒකේ බලය ටිකක් වැඩිපුර මූලින් ලබලා දෙන්න ඕන නිසා. ටිකක් ඈතට ගියාට පස්සේ රොකට් එක ස්වයං පාලනයට යනවා. එතකොට මේ ගින්දර පිටවීම නතර වෙනවා. ඔව් දැන් අපි සඳ මතු පිටින් ඉහළට ඇදීගෙන යනවා. බලන්න ඒ අත්දැකීම. මම හැම වෙලාවෙම කියන්නේ මේ වගේ අත්දැකීම් ගොඩාරියක් ලබා ගන්න අපිත් එක්ක ඔයාලා නිතරම රැඳිලා ඉන්න. අපේ Tiny Travels නැත්නම් අපේ Tiny Tourist YouTube channel එක ඔයාලා subscribe කරලා ඔයාලගේ යාළුවන්ට මේක share කරන්න, like කරන්න. අපේ මේ නිර්මාණ ගැන ඔයාලගේ අදහස අපිත් එක්ක comment කරන්න. ඔන්න අපි දැන් සඳ මතු පිටින් පෘථිවිය බලා යනවා. ඔන්න අපි අභ්‍යවකාශයේ ස්වයං පාලනයට ඇවිල්ලා තියන්නේ. අපි තව සුළු මොහොතකින් එහෙමනම් පෘථිවියට නැවතත් ගොඩ බානවා. ඉතින් යාළුවනේ ඔයාලට ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා මේ වීඩියෝ එක බලන් හිටියට. ඉතින් අපි හිතනවා ඔයාලා ලස්සන අත්දැකීමක් ලබා ගත්තා කියලා. බොහොම ස්තුතියි. එහෙනම් අපි යනවා.